සාදරයෙන් පිළිගන්නවා අදත් How to Do YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් Windows operating system එකක නැත්නම් Windows OS එකක් තියෙන ඔයාගේ laptop එකේ නැත්නම් desktop එකේ සාමාන්‍යයෙන් අපි දන්නේ නැති hidden files තියෙනවා. මේ file නිසා සාමාන්‍යයෙන් ඔයාගේ device එකේ තියෙන performance අඩු වෙන්න පුළුවන්. මේ performance අඩු වෙන්නේ සාමාන්‍යයෙන් day to day එහෙම නැත්නම් දවස ගානේ කරන වැඩ වලින් ඕගොල්ලෝගේ device එකේ වෙනම cache data එකක් තියාගන්නවා. ඒකේ cache data එක තියාගන්න ගොඩක් වෙලාවට කම්පියුටර් එකේ තියෙන මොනවා හරි software එකක් ඉක්මනින් open කරගන්න එහෙම නැත්නම් backup save වෙන files මොනවා හරි ඒ වගේ දෙයක් තමයි ගොඩක් වෙලාවට කම්පියුටර් එකේ ඔයගොල්ලන් store කරගන්නේ. මේ backup path files නිසා සාමාන්‍ය ඔයාගේ device එකක තියෙන performance අඩු වෙන්න පුළුවන්. මේ විදිහට performance අඩු වෙන ප්‍රශ්නේ නැති කරගන්න අද මම tricks 3ක් කියලා දෙන්නම්. ඒ වගේම bonus tip එකකුත් මම කියලා දෙන්නම්. අපි බලමු කොහොමද මේ විදිහට ඔයාගේ device එකේ තියෙන cache data delete කරන්න කියලා. මුලින්ම ඔගොල්ලෝ open කරගන්න ඕනේ start by එකයි R එක click කළාට පස්සේ ඔයගොල්ලන්ට run application එක open වෙනවා. ඊට පස්සේ run application එක ඔයගොල්ලෝ type කරන්නේ prefetch කියලා ඔයගොල්ලෝ type කරන්න. ඔයගොල්ලන්ට පෙන්නනවා ගොඩාක් details තියෙන temporary files ඔයාගේ device එකේ create වෙලා තියෙන මේ හැම එකක්ම create වෙච්ච files delete කරලා දාන්න. කරන්න තියෙන control A කියලා press කරන්න. press කරලා එවුනාට පස්සේ ඔක්කොම තියෙන files ටික select වෙනවා. ඊට පස්සේ shift delete එක ඒ කියන්නේ shift එකයි delete එකයි එකට type කරලා permanently device එකෙන් delete කරලා දාන්න. එතකොට device එකේ recycle bin එකේවත් කොහෙවත් ඉතුරු වෙන්නේ නැතුව temporary file path නැත්නම් cache files ඔක්කොම delete වෙලා යනවා. දෙවැනි ටිප් එක විදිහට තියෙන්නේ ඔයගොල්ලෝ type කරන්න කලින් වගේම start by එකට start එකයි R එකයි එකට click කරලා run application එක open වුණාට පස්සේ type කරන්න percentage mark එකයි temp කියන word එකයි ආයෙත් percentage mark එකයි ඊට පස්සේ ආයෙ පාරක් file එකක් open වෙනවා. මේ file එකත් open වුණාට පස්සේ ගොඩාක් තියෙනවා temporary files create වෙච්ච ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ හැම file එකක්ම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ control A click කරලා select කරලා ඔක්කොම ටික right click කරලා ඒවා එහෙම නැත්තම් shift එකයි delete එකයි එකට ඔබලා device එකෙන් සියලුම data ටික delete කරලා දාන එක. එතකොට ගොඩක් වෙලාවට ඔයගොල්ලන් අහයි current file මේවා use කරනවා කියලා. එතකොට skip කරන ඒ කියන්නේ tick එක දාලා skip කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඒ current use වෙන file delete වෙන්නේ නැහැ. තුන්වෙනි ටිප් එක විදිහට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ type කරන්න තියෙන්නේ start එකයි R එකයි click කරන්න. ඊට පස්සේ percentage mark එකයි win dir percentage mark backslash ඊට පස්සේ temp කියලා type කරන්න. මේ ඔක්කොම admin එක through තමයි open වෙන්නේ. ඔය එකත් okay කරන්න. ඊට පස්සේ control A click කරන්න. A click කරලා file ඔක්කොම select කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ shift delete එක shift එකයි delete එකයි එකට press කරලා permanently device again delete කරන්න. එතකොට මේ තියෙන කිසිම file path එකක් අපි prefetch කියන එකවත් temp file කියන එකවත් නැත්නම් win directly කියන file එකේවත් තියෙන කිසිම cache file එකක් ආයේ device එකේ ඉතුරු වෙන්නේ නැහැ. මේ හැමදේම permanently delete වෙනවා. මේ delete වෙන නිසා device එකේ performance ඕගලන්ට හිතුවට වඩා වැඩි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම bonus tip එක විදිහට මම තව දෙයක් කියන්නම්. start එක R එක click කරන්න. type කරන්න cmd එක command prompt එකට යන්න. command prompt එකට ගියාට පස්සේ type කරන්න ipconfig flush dns කියලා. මේ විදිහට type කළාට පස්සේ enter කරන්න. ඕගොල්ලන්ගේ device එකේ තියෙන cache browsing data cache data නැත්නම් network එකේ ඉතුරු වෙච්ච cache data මේ හැමදේම remove වෙලා යනවා. අද වීඩියෝ එකේ මොහොත දෙයක් ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එක අනිවාර්යෙන් like කරන්න, share කරන්න, ඒ වගේම අමතක කරන්න එපා channel එකත් subscribe කරන්න. ස්තුතියි.